හායි ළමයි. අපි අද බලමු කොලර් එකක් කොහොමද මහගන්නේ කියලා. මේ තියෙන්නේ මං එක පැත්තක් මේ විදියට හදාගත්තා. ඔයාලා දන්නවනේ ඉදිරිපස පළුවට බොත්තම් අල්ලලා මහනකොට බලවාට දෙක එකට තියලා මැහුම් වාසියක් තියෙනවා බොත්තම් අල්ලන්න එහෙම. මේ තියෙන්නේ මං 3මාරක් ගත්තු මැහුම් වාසිය. අර ස්ටිප් එක තමයි අඟල් 3 කාලක්. අඟල් 3 කාලක පටියක් තමයි ඔතෙන්ට ඔය තියලා තියෙන්නේ. ඊට පස්සේ ළමයි මේ විදිහටම ඕගොල්ලෝ කරන්න. හරිද? මේ විදිහට නවලා අඟල් කාලක් තියලා මේ ස්ටිප් එක මේ විදිහට මහගන්න. ඊට පස්සේ මේ වගේ කට් මාක් එකක් දාගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට මේක අනිත් පැත්ත හරවන්න විතරයි තියෙන්නේ. මාරම නීට් එකට කොලර් එක මහගන්න පුළුවන්. මේ විදිහට මොකක් හරි ටූල් එකක් අරගෙන කතුරෙන් හරි කමක් නැහැ. එතන කොන හදාගන්න ඕනේ නීට් එකට. බලන්නකෝ එතන මාරම නීට් එකට මහගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ 3 කාලේ තියෙන මහගත්තු තැන ඉතුරු කරලා අර කට් මාක් එක දාලා අපි හරවගත්තේ. එන්න ඒ තැන ඉඳලා කොලර් එක අල්ලලා මහගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. බලන්නකෝ එතන මාරම නීට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ආයෙමත් මේ වගේ මැහුම් ක්‍රමයක් කරන් එන්නම්. බයි බයි.